ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ඔයාලව පිළිගන්නවා රේකී අරින YouTube channel එකට. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. අද බලමු කාටද මේ වීඩියෝ එක රෙසනේට් වෙන්නේ කියලා. මාස 3ක් ඇතුළත ඔයාට යම්කිසි දෙයක් නැති වුණා නම්, අස්ථානගත වුණා නම්, ඒ කියන්නේ රත්තරන් බඩක් වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, ෆෝන් එකක් වෙන්න පුළුවන්, ඕනම දෙයක්. හැබැයි ඒක නැවත හම්බුනේ නැති එකක් වෙන්න ඕන. එහෙම වුණා නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. ඒ වගේම සතියක් ඇතුළත ඔයා යම් කිසි දෙයක් අසිහියෙන් මොනවා හරි දෙයක් කරා නම් පස්සේ තමයි ඔයාලට කල්පනා වුනේ මම මේක කරා, නමුත් මේක කළ යුතු දෙයක් නෙවෙයි. හෝ එහෙම නැත්නම් මොකක් හරි අමතක වෙලා, දැන් අපි හිතන්නකෝ සමහරලාට කන්නඩි දෙක හොයනවා, කන්නඩි දෙක ඔළුවේ තියාගෙන. අන්න ඒ වගේ අසිහියෙන් දෙයක් ඔයා කරා නම් මේ වීඩියෝ එක ඔයාට. දැන් ටික කාලෙකින් ඉඳන් ඔයාට හිතුණා නෑ මේ ජීවිතේ මේ විදිහට නෙමෙයි යන්න ඕන, ජීවිතේ වෙනස් විය යුතුයි කියලා ඔයා හිතුවනම් අන්නේ හිතපු ඔයාටත් මේ වීඩියෝ එක රෙසනේට් වෙනවා. ඔයා හිතුවනම් මේ ළඟකදී ඔයා හිතුවනම් අලුත් ආදායම් මාර්ගයක් ඔයාට තිබ්බනම් කියලා. එහෙම නැත්නම් අලුත් ජොබ් එකක් හොයාගත්තා නම් හොඳයි කියලා ඔයාට හිතුණා නම් එහෙනම් ඒත් මේ වීඩියෝ එක ඔයාට තමයි. හරි. අපි එහෙනම් බලමු ඔයාට අද රීඩින් එක කොහොමද කියලා. මේ අවස්ථාව වෙනකොට ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් අත්හැරලා දාලා තියෙන්නේ. ඔයා දෛනිකව කරගෙන ආපු දේවල් ඔයා අත්හැරලා දාලා තියෙන්නේ. මේ දේවල් වලින් වැඩක් නැහැ, මං ආයෙ කරන්නේ නැහැ කියලා ඔයා වෙනත්ම මාර්ගයක් හොයාගෙන යන්න තමයි ඔයා හිතේ තියාගෙන ඉන්නේ. නමුත් කිසිම අවස්ථාවක ඒ දේවල් අත්හරින්න එපා. මොකද ඔයාට තියෙන දේවල් වල පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා. ඔයා කරගෙන ආපු දේවල් වල ඔයාගේ දැනුම සහ ඒ දේවල් පොඩි අර මදිකමක් තියෙන, ෆිල් නැතිකමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික ෆිල් කරගන්න තමයි ඕන. ඒ නිසා ඒ ටික පරිපූර්ණ කරගන්න, නැවත හැරෙන්න නෙමෙයි ඔයා යන මාර්ගයේ යන්න. ටිකක් ඒක දුෂ්කරයි ඔයා හිතුවට වඩා. නමුත් මේ දේවල් ටිකක් අරගෙන යන කිසිම දෙයක් අතාරින්න නැතුව යන්න කියන එක තමයි කියන්නේ. හරි, අපි බලමු තව කාඩයක් අරගෙන. මේ කාඩ් එක ඇදිලා ආපු හින්දා අපි බලමු මේ ලෝකේ තියෙනවා yin yang energy එක කියලා. ඒ කියන්නේ divine feminine and divine masculine energy එක තියෙනවා. ඉතින් ඔයාට ඒ දෙකම තියෙන කෙනෙක්. yin yang energy එක සමසමව ඔයාට තියෙන කෙනෙක්. ඉතින් ඔයා ගොඩක් දේවල් වලින් පරිපූර්ණයි. ඔයා ඒ වුණාට ඔයාට මාර්ගය හොයාගන්න බෑ. ඔයා මොකද්ද කරන්න ඕන, කොහෙටද යන්න ඕන, මින් ඉදිරියට මොකද්ද වෙන්නේ, ඔයාට හිතා ගන්න බැරුව ඉන්නේ. නමුත් ඔයාට කියනවා ඔයාගේ ඇතුළාන්තේ, ඇතුල් හදවත යටි සිතට සවන් දෙන්න. උඩු හිතට නෙවෙයි යටි සිතට සවන් දීලා ඔයාගේ මනසින් ඒ දේවල් අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන කටයුතු කරන්න කියන්නේ ඔයාට yin and energy එක දෙකම සමව තියෙනවා. ඒ නිසා ඔයාට ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන් කෙනෙක්. හරි. මේ දවස්වල ඔයාට ටිකක් මනස අවුල් සහගත ඇති. නිකන් වෙලාවකට නිකන් පිස්සු හැදිලා වගේ එහෙම දැනෙන්න ඇති. වෙලාවට හිතනද මට හරි විකාරයි, මට පිස්සුද කියලාත් හිතනවා ඇති. නිකන් ආවර ડિප්‍රෙෂන් ගතියක් දැනෙනවා ඇති. එහෙම වෙන්නේ ඔයාගේ යම්කිසි අවදි වීමක් වෙමින් පවතින හින්දා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ඔයා චුට්ටක් රිලැක්ස් වෙන්න ඕන. හොඳට නාන්න. මේ දවස්වල කොහොමත් රස්නේනේ. ඒ නිසා ඔයා හොඳට නාන්න. ගොඩක් වෙලා ෂවර් එකෙන් නානවා නම් ෂවර් එකෙන් නාන්න, වතුර ඇදගෙන නානවා නම් එහෙම නාන්න. ටිකක් වැඩිපුර වෙලා වතුරේ ඉන්න කියන එක කියනවා. ඉතින් ඔයා රිලැක්ස් වෙන්න ඕන. වෝටර් තෙරපි තියෙනවනේ, අන්න ඒ වගේ හොඳට නාන්න. ගුඩ වෙලා නාන්න. ඔයා රිලැක්ස් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම රිලැක්ස් වෙන්න ඕන. ඔයාගේ
මනස චුට්ටක් අවුල් සහගතව තමයි තියෙන්නේ. අන්න ඒ නිසා රිලැක්ස් වෙන්න කියනවා, වතුරත් වැඩිපුර බොන්න කියලා කියනවා. හරි, අපි තව කාඩ් එකක් අරගමු. ඔයාට දැනෙන්නේ ඔයා යම්කිසි හිරවීමක ඉන්නවා කියලා. ඔයා හිර වෙලා ඔයා නිදහස ඕන. මානසිකව සහ ශාරීරිකව නිදහස ඔයාට ඕන. ඔයා යම්කිසි තැනක හිර වෙලා වගේ තමයි ඔයා ඉන්නේ. ඔයාගේ ගෙදර වැඩවලින් වෙන්න පුළුවන්. ලයිෆ් එක ඕනම විදිහට ඔයාටම දැනෙනවා. හිර වෙලා ඉන්නේ දැන් ඇති මන් නිදහස් වෙන්න ඕන කියන එක ඔයා හිතනවා. දැන් ඔයාට නිදහස් වෙන්න පුළුවන්ද කියන එක. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔයාට මෙතෙන්දී මූලිකව බලපානවා තවත් දෙයක්. ඔයාට නිදහස නැති බවක් ඔයාට දැනෙනවා. ඔයාගේ මූල්‍යම තත්ත්වයක් පොඩ්ඩක් අවහිර වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔයාට මේ හිර වෙච්ච ගතිය තවත් දැනෙනවා වැඩි. පොඩ්ඩක් එළියට යන්න, රිලැක්ස් වෙන්න, අර මං කිව්වා වගේ ඉස්සලා හොඳට නාන්න, ඒ දේවල් කරන්න. ඒ වගේම ඔයාට අනිවාර්යයෙන්ම ඒ තත්ත්වයෙන් තව සතියක් ඇතුළත සතියක් යනකොට ඔයාට ඒ තත්ත්වෙන් මිදෙන්න පුළුවන්. ඔයාගේ අතට මුදල් ගලාගෙන එනවා. ඔයාට සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. එතකොට ඔයාට මේ දැනෙන නැතිකම, හිරවිච්ච ගතිය ඒ ඔක්කොම නැති වෙලා යනවා. ඔයාට හොඳ ආරම්භයක් තියෙනවා. සතියක් ඇතුළත ඔයාට අනිවාර්යයෙන්ම මුදල් ගලාගෙන එනවාමයි. හරි, අපි එහෙනම් තව කාඩ් එකක් ගමු. කාඩ් දෙකක් ආවා. ඔයාට දැන් ඔයා දැන් ඉන්නේ ඔයාට මේ මුදල් නැතිකමක් හොඳටම පේනවා මෙතනින්. මුදල් නැතිකමක් සහ ඔයාට හිතෙනවා ඔයාට ඉදිරියේදී මුදල් නැති වෙයි කියලා. දැන්ට මුදල් නැති කෙනෙක් නම් ඔයාට හිතනවා ඉදිරියට ඔයාට මුදල් එන්නේ නැති වෙයි. මේ තත්ත්වයේම පවතී කියලා. දැන්ට සාමාන්‍ය මුදල් තියෙනවා නම් ඔයාට හිතෙනවා ඉදිරියට මට එන ආදායම ඉන්කම් එක නැති වෙයිද කියන එක ඔයාට හිතෙනවා. ඉතින් ඒ වුණාට මෙන්න මේ කාඩ් එකෙන් කියන්නේ නැහැ. ඒ තත්ත්වයන් ඉක්මනටම මග ඇරෙනවා. ඔයාට මුදල් එන්නේ නැත්තේ නෑ. මුදල් එනවා අනිවාර්යයෙන්ම. ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේම දැනට මුදල් තියෙන කෙනෙක් ඉදිරියට මුදල් නැති වෙයි කියලා බයෙන් ඉන්නවනම් ඒකට බය වෙන්නත් එපා. ඔයාට කොහෙන් හරි මුදල් හම්බ වෙනවා. විශ්වයේ උදව් තියෙනවා. ඔයාට අනිවාර්යයෙන්ම මුදල් ලැබෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය තියෙන කෙනෙක් ඔයාට ඔයාගේ මේ හිර වෙලා තියෙන ගතිත් ඒ ඔක්කොම නැති වෙලා හැමදේම සාර්ථක වෙනවා. අපි මේ ලාස්ට් කාඩ් එක බලමු. ඔව්, අනිවාර්යයෙන්ම ඔයාගේ මේ හැම ප්‍රශ්නෙටම මේ මෙතන තියෙන හැම ප්‍රශ්නෙටම මූලික වෙලා තියෙන්නේ මුදල්. මුදල් පැත්ත තමයි මූලික වෙලා තියෙන්නේ. කිසිම දෙයකට බය වෙන්න එපා. මේ මුදල් පැත්ත ඔයාගේ හරියනවාමයි. අපි ඒකෙන් එකම තව කාඩ් එකක් ගමු. දේවදූත පණිවිඩයක් ගමු අපි. ආකේන්ජල් මයිකල්. ආකේන්ජල් මයිකල්ගේ උදව් තියෙනවා. එයාගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ සියලු බාධාමන්, ඔයාට තියෙන සියලු බාධාමන් ඉවත් කරලා දෙන්න කියලා එයාගෙන් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම එයාගෙන් උදව් හම්බ වෙනවා. එයාගේ ආරක්ෂාව ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා උදව් ඉල්ලන්න. ආකේන්ජල් මයිකල් ප්‍රේරක මගේ වීඩියෝස් වල තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ආකේන්ජල් මයිකල්ට කැන්ඩල් එකක් පත්තු කරලා හෝ නැතුව හරි ප්‍රේරක කියලා උදව් ඉල්ලන්න. එයාගේ උදව් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාට යම්කිසි බාධාවක් තියෙනවා නම් ඒ බාධා ඉවත් කරලා දෙන්න කියලා සහ ඔයාට ආරක්ෂාව සලසලා දෙන්න කියලා ආකේන්ජල් මයිකල්ගෙන් උදව් ඉල්ලන්න. හරි, ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔයාලට private reading ගන්න ඕන, reiki healing ගැන දැනගන්න ඕන, aura එක ගලපලා bracelet දාන්න ඕන නම් ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් evil eye bracelet, pendant ඒ දේවල් මිලදී ගන්න ඕන නම් WhatsApp එකට message එකක් දාන්න. ඒ වගේම ඔයාලට evil eye bags ගන්න ඕන නම් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙන නම්බර් එකට message එකක් දාලා ඔයාගේ බෑග් එක අදම වෙන් කරගන්න.
ඉතින් ඔයාලගේ ඇස් වහ වදින එක ඔයාට නතර කරගන්න ලොකු උදව්වක් වෙයි. මේ බෑග් එකක් යූස් කරොත්. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දාලා අහන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න. සුබ දවසක්.